කොහොමද ඉතින් යාළුවනේ හැමෝටම ආයිබෝවන් කියලා හැපි ෆැමිලි YouTube channel එකට ඔයාලව අදත් ආදරෙන් පිළිගන්නවා. අද ඉතින් අපිට නිවාඩු දවසක්නේ. ඉතින් අද මම උදේ කෑම වේල ඔයාලත් එක්ක එකතු වෙලා හදන්න තීරණය කරා. අද මම හදන්න යනවා සෝයා මීට් එකක්. ඒක හදන්නේ චිකන් එකක් වගේ සැරට රසට හදන්න තමයි මම හිතාගෙන ඉන්නේ. ඊට පස්සේ පරිප්පු මැල්ලුමක් හදලා මේ තියෙන්නේ මේ තමයි අපේ පපඩම් අද. මේක කොස්කොල තමයි මේ තියෙන්නේ. ඉතින් අද කොස්කොල වලින් පපඩම් හදන විදිහත් ඔයාලා එක්ක වීඩියෝ එකකින් අරන් එන්න මම බලාපොරොත්තු වෙනවා. අපි උයන්ඩ ලෑස්ති වෙමු. ඉතින් යාළුවනේ මේ තියෙන්නේ මම කලින්ම ලුණු ටිකක් දාලා තම්බලා ගත්ත සෝයා එක. මේකට මම අමු 3-5 තේ හැඳි එකමාරකුත් කහ ටිකකුත් ගම්මිරිස් ටිකකුත් මෙහෙම එකතු කරලා කලවම් කරලා සීසනින් වෙන්න පැත්තකට කරලා තියාගන්නවා. දැන් මම මේ ලෑස්ති වෙන්නේ සෝයා එක හදන්න ඕන කරන ලුණු ටික තක්කාලි ටික එහෙම කපා ගන්න. ගොඩක් අය නම් ඉතින් සෝයා එකක් හදන විදිහ දන්නවනේ. ඉතින් මම මේ අද ඔයාලට කියලා දෙන්න යන්නේ මම හදන විදිහට. මේ බලන්නකො මේ දෙන්න මම උයන අතරේ ඒ දෙන්න ඉතින් ඒ දෙන්නගේ පාඩුවේ සෙල්ලම් වැඩ. ඔන්න ඉතින් සෝයා එක හදන්න ඕන කරන දේවල් ටික තමයි මේ තියෙන්නේ. හීනින්ට ලියාගත් අමු මිරිස් කරල් ටිකක්, රම්පේ කරපිංචා, කුරුඳු පොතු කෑල්ලක්, ඒ වගේම බීලූණු ගෙඩියක්, ඒ වගේම ඉඟුරු සුදු ලූණු තලාගත්ත ටිකකුත් තියෙනවා. ඒ හීනියට කපාගත්ත අල ගෙඩියකුත්, තක්කාලි ටිකකුත් මම මේ වගේ ලෑස්ති කරගෙන තියෙනවා. දැන් යාළුවනේ මේ වගේ තෙල් ටිකක් දාලා ඒක රත් වෙනකොට අබ ටිකකුත් උළුහාල් ටිකකුත් ඒකට දාන්න. ඊට පස්සේ අපි කලින් කපාගත්ත ඉඟුරු සුදු ලූණු ටිකයි මේ වගේ දාලා ටිකක් තෙලේ රන්වන් පාට වෙනකම් බැද ගන්න. ඊට පස්සේ මේ වගේ මිරිස් කුඩු තේ හැඳි දෙකක් විතරත් තෙලට දාගන්න. ඒක තේ හැඳි දෙකක් කිව්වට ඔයාලා ගොඩක් සැරයට කන්න කැමති නම් ඊට වඩා වැඩි ප්‍රමාණයක් දාගත්තත් කමක් නැහැ. දැන් අද මම මේක ගොඩාක්ම සැරට හදන්නේ. ගෙදර පොඩි පුතත් ඉන්නවනේ. එයාලා ගොඩාක් සැරට කන්නේ නැති නිසා සාමාන්‍ය විදිහේ සැරක් එන විදිහට තමයි මම අද මේක හදාගන්නේ. ඒ වගේම මම මේකට මේ 3-5 කුඩු හැඳි එකමාරක් විතර තෙලට දාගත්තා. මෙහෙම තෙලට දාගන්නේ එහෙම දැම්මාම ඒකට හරි ලස්සන පාටක් වගේම හරි අමුතු රසකුත් ඒකට එකතු වෙනවා. මිරිස් කුඩු 3-5 ටික ඊට පස්සේ හොඳට තෙලේ වැදුනට පස්සේ අර කපාගත්ත අමු මිරිස් ටික රම්පේ ටික ඒ ටික දාලා හොඳින් වැදෙන්න තියන්න. දැන් ඔයාලට පේනවනේ මේක දැන් හොඳට බැදිලා තියෙනවා අමුතු පාටකුත් එක්ක. ඉතින් එහෙම වුණාම අර කලින් සීසනින් වෙන්න තිබ්බ සෝයා ටික දාලා මේ විදිහට කලවම් කරගන්න. ඊට පස්සේ මේකට
පොල් මිටිකිරි කෝප්පයක් විතර දාලා විනාඩි 10ක් විතර මද ගින්නේ පිස ගන්න ඕනේ. දැන් මේ ඔයාලට පේන්නේ මම මිටිකිරි එකතු කරගත්ත සෝයා මීට් එක. මේ විදියට වහලා විනාඩි 10ක් විතර තියන්න. සෝයා එක ඉදෙනකම් මම දැන් මේ ලෑස්ති වෙන්නේ පරිප්පු මැල්ලුමක් හදන්න. මේක නම් මට හදලා දෙන්න කිව්වේ පුතා. මං වැඩිය පරිප්පු මැල්ලුම් ගෙදර හදන්නෙම නැහැ. එයා ඉස්කෝලේ ගිහිල්ලා කාගෙන් හරි යාළුවෙක් එක්ක ෂෙයා කරගත් එකක් මොකක් හරි මතක් වෙලා වෙන්න ඕනේ. දැන් දවස් 2-3 ඉඳන් මෙයා මට කිව්වා පරිප්පු මැල්ලුමක් හදලා දෙන්න කියලා. ඉතින් අද එයාගේ ආසාවත් ඉෂ්ට කරන්න තමයි මම මේ ලෑස්තිය. දැන් මම මේ ලෑස්ති වෙන්නේ කොස්කොල වලින් පපඩම් හදාගන්න විදිහ ඔයාලට කියලා දෙන්න. මම මේ විදිහට මේ කොස්කොල අරන් තියෙන්නේ ගොඩාක් මෝරපුවා නෙමෙයි. මේ ලපටි කොල කියන්නේ ගොඩාක් දළුවේවත් නෙමෙයි ගොඩාක් මෝරපුවත් නෙමෙයි ලපටි කොල. ඒව අරගෙන ওই විදිහට අවශ්‍ය ප්‍රමාණයට කපාගෙන බිත්තරයක් කඩලා ඒකට දාගන්න කොම්පිටි මේස හැන්දක්. ඒ වගේම පාන් පිටි මේස හැඳි 2මාරක් විතරක් ඒකට දාගෙන කහ කුඩු ටිකකුත් ලුණුත් ඔයාලා කැමති ප්‍රමාණයකට දාගෙන ඔයාලගේ රස අනුව ලුණුත් එකතු කරගෙන මේ විදිහට හොඳට උකු බැටර් එකක් වෙන විදිහට ඒක හදාගන්න. ඊට පස්සේ අර අපි කඩලා ගත්ත කොස්කොල ටික දාලා හොඳට ඒ බැටර් එක තවර ගන්න ඕන. දැන් ඉතින් ඒ අතරේ පරිප්පු ටික තැම්බිලා ඒකට මම දැන් පොල් ටික එකතු කරගෙන මේ විදිහට කලවම් කරගන්නවා. පරිප්පු මැල්ලුම හදනකොටත් ඔයාලා හැමෝම දන්නවනේ දැන් පරිප්පු එක හදනකොට අර පරිප්පු එනකොට දාන 3-5වත් මිරිස් කුඩුවක් දාන්න නැතුව කහ විතරක් දාලා පරිප්පු ටික තැම්බුණාම පොල් ටික එකතු කරලා ගන්නවා. ඒක නම් හරිම ලේසියිනේ හැමෝම දන්න දෙයක්නේ. ඉතින් ඔන්න දැන් මම තෙල් එකක් රත් වෙන්න තියලා අර බැටර් එකේ ඔබාගත්ත කොස්කොල ටික මේ විදිහට දාලා බැදලා ගන්නවා. ඔයාලත් මේක හදලා බලන්න හරිම රස කෑමක්. ඇත්තටම පපඩම් වලට වඩා ගොඩාක් රසයි. හොඳ ක්‍රිස්පි ගතියට මේක හැදෙනවා. ඉතින් මම මේ දැන් අවසානට කරන්නේ හදාගත්ත පරිප්පු මැල්ලුමට තෙල් ලබ ටිකක් එකතු කරගන්න. එතකොට ගොඩාක් රසකුත් සුවඳකුත් තියෙනවා. ඉතින් ඔයාලත් මේක හදලා බලන්නකෝ. ඔන්න යාළුවනේ ඉතින් අද අපි අපේ උදේ කෑම වේල මේ විදිහට උයාගෙන අවසන් වෙලා තියෙනවා. මේ තියෙන ඉතින් අවසාන පින්තූර ටික බත් උයලා කොස්කොල පපඩම් හදලා බලන්නකෝ. ඒක හරිම ලස්සනට තියෙනවා. මෙහෙම තිබ්බට හරිම ක්‍රිස්පි ගතියට ඒක තියෙනවා. ඉතින් යාළුවනේ ඉතින් අපි නම් දැන් ඔන්න උදේ කෑම ගන්න තමයි යන්නේ. ඔයාලත් ඉතින් ඔයාලා කැමති මෙනු එකක් එක්ක try කරලා මේ කියලා දුන්න කොස්කොල පපඩම් හදලා බලලා අපිටත් කමෙන්ට් එකකින් ඒ ගැන දන්වන්න. එහෙනම් ඔයාලා හැමෝටම සුබ දවසක්. ගිහින් එන්නම්.